කොහොමද ළමයි ඉතින් පියර්සන් ටෙස්ට් ඔෆ් ඉංග්ලිෂ් ගැන කරන තවත් වීඩියෝ එකක්. ඉතින් කවුරු හරි මේ වීඩියෝ සීරීස් එක බලන්න අලුතින්ම එකතු වෙනවා නම් මගේ ඩෙක්ස්ට්‍රෝ YouTube channel එකට ගිහිල්ලා බලන්න. PT academic, PT UKVI, PT Co කියන exams ගැන ඔයාලට general understanding එකක් ගන්න පුළුවන් මගේ YouTube channel එක බලලා. ඉතින් අපි වැඩි කතා නැතුව අද කතා කරන මාතෘකාවට යමු. ඉතින් different targets ගැන තමයි කතා කරන්නේ. මොකද ගොඩක් දරුවෝ මට කතා කරන අය මට කියනවා තමන්ගේ ටාගට් එක ගැන යාට අයිඩිය එකක් නෑ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් සමහරු යාලගේ ටෙම්පරරි රෙසිඩන්ස් එකට ඇප්ලයි කරනවා, නැත්නම් පර්මනන්ට් රෙසිඩන්සි එකට ඇප්ලයි කරනවා, නැත්නම් මාස්ටර්ස්, බැචලර්ස්. ඉතින් ඕක ගැන ජෙනරල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මොකද අර අපි යන තැන දැනගෙන කරන්න බෑ කරන දෙයක් නේද? නැත්නම් අපරාධයක් වෙනවා. ඔයාගේ ටාගට් ස්කෝ එක දන්නේ නැතුව එක්සෑම් එක කරනවා නම් සමහර වෙලාවට ඔයා රිසල්ට්ස් ආවට වැඩි පස්සේ හිතනවා මේක ඇති කියලා. හැබැයි ඒජන්ට් ගාවට ගිහලා ඇප්ලයි කරන්න කියපුවාම සමහර වෙලාවට ලකුණු මදි කියලා කියනවා. මොකද සමහර ඒජන්ට්ස්ලාත් හරියටම දන්නේ නැහැ මේ PT රික්වයර්මන්ට් එක කීයද කියලා. හැබැයි මම හැම වෙලේම විශ්වාස කරනවා ඒක ඒජන්ට් කෙනෙකුගේ අනිවාර්ය යුතුයකමක් ඔයාට ඔයාගේ ටාගට් එක කියන එක. හැබැයි අපිත් දැනගන්න ඕනේ at the same time මොකද්ද අපේ ටාගට් එක මොකද්ද කියලා තේරුම් ගන්න. හරි. වැඩි කතා නැතුව යමු අපි කෙලින්ම මේක කරලා ඉවරයක් කරමු. හරි. බැචලර්ස් ඩිග්‍රී එකකට ගොඩක් දුරට ඕස්ට්‍රේලියාවලට යනවා නම් ගොඩක් වෙලාවට ඔයාගේ ඕවරෝල් ස්කෝ එකක් තමයි ඔයාගෙන් ඉල්ලන්නේ 46 නැත්නම් 42. මීට වඩා අඩු රික්වයර්මන්ට්ස් උත් තියෙනවා. ඒකයි මම හැම වෙලේම කියන්නේ යුනිවර්සිටි එකේ ඔයා ඇප්ලයි කරන යුනිවර්සිටි එකේ හරි යුනිවර්සිටි කීපයකට ඔයා නිකන් හිතාගෙන ඉන්නවා නම් හැම යුනිවර්සිටි එකකටම ඔයා ටාගට් කරන කෝස් එකට ගිහිල්ලා එතනින් ඩ්‍රොප් ඩවුන් කරලා ඉංග්‍රීසි රික්වයර්මන්ට් කියන එක බලන්න. එතන තියෙන ගාන තමයි හරිම ගාන. ඕක කරන්න පුළුවන් සරල දෙයක්. හරි. සමහර විට ඒජන්ට් වාට ලොකු ටාගට් එකක් දීලා තියෙන්න පුළුවන්. හැබැයි ඔයා ගිහිල්ලා බලපුවම වෙබ්සයිට් එකේ මේ ගාන තියෙනවා. එතකොට ඒකේ ස්ක්‍රීන්ෂොට් එක ගහලා ඒජන්ට් දාලා බලන්න මේක නේද රික්වයර්මන්ට් එක කියලා. සමහර වෙලාවට ඒගොල්ලෝ just in case කියලා මෙන්න කියනවා 60ක් ගන්න 70ක් ගන්න ඔහොම කියලා. හැබැයි ඇත්තටම බලපුවම සමහර වෙලාවට ටාගට් ස්කෝ එක හිතුවට වැඩිය ගොඩාක් අඩු එකක් වෙන්න පුළුවන්. නැත්තම් මේක IELTS වලින් ගත්තොත් 5.0 වගේ පොඩි ස්කෝ එකක් තමයි බැචලර්ස් ඩිග්‍රී වලට ඉල්ලන්නේ. හැබැයි ෆින්ලන්ඩ් වලට ගොඩක් වෙලාවට ඕවරෝල් ස්කෝ එක 55 ඉල්ලනවා PT වලින්. හැබැයි මම හිතන්නේ IELTS වලින් 6.5 වගේ ඉල්ලනවා බැචලර්ස් ඩිග්‍රී එකට. හරි. අර කලින් කිව්වා වගේ හැබැයි වෙබ්සයිට් එකට ගිහලා පොඩ්ඩක් ඩබල් චෙක් කරලා බලන්න. මේවා නිකන් ජෙනරල් දේවල් ටිකක් විතරයි මම මේ කියන්නේ ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න. හරි. මාස්ටර්ස් ඩිග්‍රී එක ගත්තොත් මේක නම් හැබැයි 99% වෙලාවට මේක හරියටම හරි ඕස්ට්‍රේලියාවලට. මොකද ගොඩක් වෙලාවට ඕවරෝල් ස්කෝ එක ඉල්ලන්නේ 58, ඊච් ස්කෝ එක ඉල්ලන්නේ 50. ඒ කියන්නේ ලිස්නින් රයිටින් ඒ සෙට් එකට 50ට අඩු වෙන්න බෑ එකක්වත්. හැබැයි ඕවරෝල් ස්කෝ එක ගත්තොත් 58 ඔයාට තියෙන්න ඕනේ. ඉතින් IELTS වලින් ගත්තොත් 6.5 overall ඉල්ලනවා, 6 each ඉල්ලනවා. හරි. ඒක තමයි equivalent score එක IELTS වලින්. දැන් සමහරව හිතනවා 6.5 කිව්වම 65ද කියලා PT වල. නෑ. 6.5 කියන්නේ 58 PT වල. එතකොට 6 කියන්නේ 50. හරි. ඔන්න ඔයගේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඉතින් ෆින්ලන්ඩ් වල මාස්ටර්ස් ඩිග්‍රී එකට යනවා නම් ගොඩක් දුරට ඔයාට ඕවරෝල් ස්කෝ එකක් ඕනේ 62ක වගේ. ඒකත් අර මං කිව්වා වගේ වෙනස් වෙන්න පුළුවන් යුනිවර්සිටි එකකින් යුනිවර්සිටි එකට. හරි. ඊළඟට හරි ඔයා මාස්ටර් එකක් හරි බැචලර් එකක් හරි කරලා මම දන්නේ බැචලර් එක කරාට පස්සේ ඔයාලට TR එකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියන්නේ. හැබැයි මාස්ටර් එක කරාට පස්සේ ඔයා TR එකට ඇප්ලයි කරන්න පුළුවන්. TR කියලා කියන්නේ ටෙම්පරරි රෙසිඩන්සි. හරි. ඒ කියන්නේ ඔයාට යම් කිසි කෝස් එකක් කරාට පස්සේ ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකෙන් අවුරුදු 2ක් වගේ මට මතක 2ක් වගේ කාලයකට තාවකාලිකව රටේ වැඩ කරන්න පුළුවන් ෆුල් වර්කින් රයිට්ස් තියෙන වීසා එකක් දෙනවා අවුරුදු 2කට. හරි. මේක තමයි වැදගත්ම වීසා එක. ඉතින් ඒකේ ඔයාට ගන්න තියෙන ඕවරෝල් 55යි. ඒකේ හැබැයි ඊච් ස්කෝර්ස් ටිකක් ඩිෆයින් කරලා තියෙනවා. හැබැයි ඉතින් ඕවරෝල් 55 ගන්නකොට මේක නිකම්ම ගොඩක් වෙලාවට ෆුල්ෆිල් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ඕවරෝල් 55ක් එන්නේ නැහැ. ඔය එකක් හරි ඔයිට වඩා අඩු වෙලා තිබ්බොත්. හරි. يعني ජෙනරලි කියන්නේ කෙනෙකුට ස්පීකින් 90 වගේ ඇවිල්ලා රීඩින් නිකන් 30 ගණන් වගේ එන්න පුළුවන්. ඒවා ඉතින් හෙන රෙයා කේසස්. හරි. හැබැයි other than that 485 TR වීසා එකට ඔයාට නිකන් ඕවරෝල් 55 ගැහුවා නම් ඔය ටික නිකම්ම රික්වයර්මන්ට්ස් ටික ෆුල්ෆිල් වෙලා යනවා. මේක හරි ලේසි රික්වයර්මන්ට් එකක් මේ TR
වීසා එකට තියෙන්නේ. මොකද ඔයා ආයෙ වෙනකොට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අවුරුදු 2-3ක් කෝස් එක කරලා පොඩ්ඩක් අර හිටපු ඉංග්‍රීසි ලෙවල් එකෙන් ටිකක් උඩ ලෙවල් එකට ඇවිල්ලා ඉන්නේ. මොකද මෙහි අනිත් දේ තමයි ඔගොල්ලෝ හිතාගෙන ඉන්නේ නැති ඔයා කරන කෝස් එකේ අම්මට සිටි සුද්දෝ තමයි ඉන්නේ. මොන පිස්සුද ඔක්කොම අල්ලපු රටේ අය නැත්තං නේපෝල් හරි ඔන්න වගේ රටවල්ල ළමයි තවයි ඉන්නේ. බග්ගිතික අපේ මාත් මෙහෙ මොනවා ඩිග්‍රීස් කරලා නැහැ. මම කෙලින්ම PR වර්කින් වීසා එකකට ආවේ. හැබැයි මෙහෙ හිටපු දරුවොත් එක්ක කතා කරපුවම කියන්නේ ආයෙ කෙලින්ම ඒෂියන් කොලොනියකට බැස්සා වගේ තමයි කියලා. මොකද හැබැයි ඉතින් උන් අතර ගනුදෙනු කරන්න අපිට ඉංග්‍රීසි පාවිච්චි කරන්න වෙනවා. ඒකින්ද ඉංග්‍රීසි භාවිතා වෙනවා. සහ ගොඩක් ලෙක්චරර්ස්ලාත් හරි අල්ලපු රටේ සහ අපේ රටේ උදවිය තමයි ඉන්නේ. ඒකින්ද නිකන් අර එන සුද්දෝ පිරිච්ච සමාජයකට ආව කියලා හිතන්න එපා. මේ සොරි මේකට එනකොට ඔගොල්ලෝ ඩිග්‍රී එකට එනකොට. හැබැයි එතනින් ඔයා වර්ක් කරන්න ගියපුවම අනිවාර්යෙන් ඔයාට නේටිව් ඔස්ට්‍රේලියන්ස්ලා හම්බ වෙනවා. හැබැයි ඒ වෙනකම් පුළුවන් තරම් ඉංග්‍රීසි භාවිතා කරන්න. හරි ලංකාවේ කට්ටියත් එක්කම ටැග් ගහලා ඉන්න එපා. ඔයා වීසා එක කරන ඔයා ඩිග්‍රී එක කරනකොට පුළුවන් තරම් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාත් එක්ක ගනුදෙනු කරන්න. එතකොට පොඩ හරි ඉංග්‍රීසි භාවිතා වෙන හින්දා ඔයාටත් නොදැනුවත්වම ඔයාගේ යම් කිසි ස්කිල් එක ඩිවලොප් වෙනවා. හරි ඊළඟට 482 වීසා එක. හරි දැන් මම මේ කියන්නේ එක වීසා වල තියෙන කැටගරි. දැන් මේකත් ගත්තොත් මේකත් ටෙම්පරරි රෙසිඩන්ස් වගේ වීසා එකක්. මොකද මේකෙත් ඇවිල්ලා ඔයාලට පර්මනන්ට් රෙසිඩෙන්සි වලට පාත් එකක් තියෙනවා. හැබැයි කතන්දරේ තියෙන්නේ ඔයා 482 ආවත් ඔයාට PR වලට ආයෙ පාරක් PT කරන්න වෙනවා. හරි ඒකෙන් ගැලවීමක් නැහැ. හරි එතකොට 482 වීසා එක ගැන දන්න නැත්නම් පොඩ්ඩක් YouTube සර්ච් කරලා බලන්න. මේක තමයි ඕස්ට්‍රේලියාවට එන්න තියෙන අනිත් ලේසිම විදිය. ස්ටුඩන්ට් වීසා නෙමෙයි 482 වීසා. මේක කෙලින්ම වර්කින් වීසා එකක්. මං හිතන්නේ දැන් සැලරි එකත් වැඩි කරලා තියෙන්නේ 79000කට වගේ. ඉතින් ඔයා කාපෙන්ටර් කෙනෙක් නම්, ඔයා මිකැනික් කෙනෙක් නම්, ඔයා ෂෙෆ් කෙනෙක් නම් හරි ඔන්න ඔය වගේ අර නැත්නම් ට්‍රේඩ් ජොබ්ස් මොනවා හරි කරගෙන කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ මොනවා හරි කරනවා නම් අන්න ඒ වගේ ජොබ් එකක් කරනවා නම් ඔයාට මෙහෙන් ස්පොන්සර් කෙනෙක් හොයාගන්න එක ලේසි. ඔයා පොඩ්ඩක් LinkedIn එකේ හරි Seek එකේ හරි පොඩ්ඩක් බලලා ඔයාට අදාළ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ඇප්ලයි කරලා බලන්න පුළුවන්. 482 ස්පොන්සර් කරන ජොබ්ස් මොනවාට හරි එහෙම වුණොත් ඔයාට මෙන්න මේ PT ස්කෝර් එක තමයි ගන්න ඕනේ ඔයාගේ වීසා එකට. ඉතින් මෙච්චර අඩු ස්කෝර් එකක් මේ වීසා එකට දීලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ට්‍රේඩ් ජොබ්ස් කරන අය ඉංග්‍රීසි එක්ක වැඩි ෆැමිලිය නැහැ. ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් අපි අපේ ඉස්කෝලේ කාලේ හිතන්නකෝ O level වලින් තමන්ගේ ඉගෙන ගන්න ජීවිතය අතෑරලා ට්‍රේඩ් ජොබ් එකකට බහැපු කෙනෙක්. හරි මං කියන්නේ අද කාලේ හැටියට නම් ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. හරි ඒ කියන්නේ දැන් අපි මෙහෙට එන්න පුදුම කට්ටක් කෑවේ. ඒ කියන්නේ PT වල සුපීරියර් දාගෙන ඔන්න ඔහම ඊළඟ නාටි කරගෙන හරි ඔයගේ ලොකු අර ස්කිල්ඩ් මයිග්‍රේෂන් කියලා කියන්නේ ඒක ලොකු හැසල් එකක් කරා. හැබැයි අර අපිත් එක්කම එකට ඉගෙන ගත්ත අපේ සහෝදරයෝ අපේ O level වලින් අයින් වෙලා මොනවා හරි මෙකැනික් හරි මං කියන්නේ O level වලින් අධ්‍යාපනය නතර කරන්න කියලා. ඒක කරන්න පුළුවන් මෝඩම් වැඩ. හැබැයි එහෙම ගියපු මගේ සහෝදරයොත් හරි සමහරු ඔය AC කෝස් කරලා නැත්තම් ජර්මන් ටෙක් ජපන් ටෙක් ගිහිල්ලා තමන්ගේ අනාගතේ සුපිරියටම හදාගත්තු කොල්ල කෙල්ල ටිකක් ඉන්නවා. ඉතින් ෂෙෆ් පැත්තෙන් ගිහිල්ලා සක්සස් වෙච්ච අය ඕන තරම් ඉන්නවා. ඉතින් හරි කෝස් එකක් කරා නම් හරි දැන් උනත් පරක් වෙඩි නෑ. මම හැම වෙලේම කියන්නේ මම ගොඩක් අයව මොටිවේට් කරන්නේ මෙන්න මේ වීසා එකට. ඔයාලට පුළුවන් නම් ඔයාගේ ජීවිතෙන් අවුරුදු 2-3ක් වියදම් කරලා හරි ට්‍රේඩ් කෝස් එකක් මොකක් හරි කාපෙන්ට්‍රි හරි කමක් නැහැ. හරි වෙල්ඩින් නැත්තම් රූෆ් ටයිලිං ඊළඟට මේසන්රි මොකක් හරි මිකැනික් මොකකින් හරි ඔයාලට ඩිප්ලෝමා එකක් කරගන්න පුළුවන් නම් ඒ කරන ගමන් පොඩ්ඩක් ඉංග්‍රීසිත් චුට්ටක් හදාගන්න පුළුවන් නම් ඒ කියන්නේ ලංකාවේ ඕන කෙනෙකුට ABCD කියා ගන්න පුළුවන් නේ. මොකද අපිට බලෙන් හරි උගන්නලා තියෙනවානේ පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි. ඉතින් ඒ වගේ කට්ටියට ඒ වගේ ලෙවල් එකක ඉංග්‍රීසි තියෙන කට්ටියට හරියන්න තමයි මේ 482 වීසා එක තියෙන්නේ. ඉතින් 482 වීසා දාන සමහර දරුවෝ ඉන්නවා ලකුණු 60 70 ගන්න අය. ඉතින් ඒගොල්ලෝ ඉංග්‍රීසි එක ටච් එකේ ඉන්න ගමන්ම මිකැනික් හරි මොනවා හරි කරපුවා. ඉතින් මේ වීසා එකට මම මෙච්චර වෙලාවක් ගත්තේ මොකද PT ස්කෝර් එක කියනකොටත් වඩා පුළුවන් නම් ඔයාගේ නංගිලා මල්ලිලා පුළුවන් නම් මේකට යොමු කරන්න. හරි මොනවා හරි ට්‍රේඩ් කෝස් එකකට يعني A level ෆේල් වෙලා වගේ ඉන්නවා නම් අනිවාර්යෙන් ජර්මන් ටෙක් මම දන්නේ ජර්මන් ටෙක් ජපන් ටෙක් යන්න පුළුවන්ද කියන්න මේ A level ෆේල් වෙලා නම්. හැබැයි එයාලගේ අනාගතේ සුපිරියටම හදන්න පුළුවන් ඔයාලට ඒ වගේ මොකක් හරි පාත් එකක් එයාලට දැම්ම කියලා දෙනවා නම්. ඉතින් ඕක තමයි 482 වීසාගේ PT රික්වයර්මන්ට් එක. ඉතින් මේ අතර
මට කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලට PT ඉගෙන ගන්න මුලක ඉඳන් හරියට PT ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ නම්බරයකට WhatsApp එකක් දාන්න. මගේ පැකේජ් එකක් තියෙනවා. ඔයාව මුලක ඉඳන් පටන් අරගෙන PT වල තියෙන හැම අහු මුල්ලකටම ගෙනියන්න පුළුවන් වීඩියෝ සීරීස් එකකින් ඔයාව ගොඩ දාන්න. ඉතින් මගේ රිසර්ච් චෙක් කරලා බලන්න පුළුවන් YouTube channel එකේ මගේ wall එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද දරුවෝ අඩු ස්කෝර්ස් වලින් ඉඳන් ලොකු ස්කෝර්ස් වලට ගියේ කියලා. ඉතින් මම නිකන් පෙන්නන්න ඔයා මේ වීඩියෝ එකේ හරි යට තියෙන link එක පළවෙනි කමෙන්ට් එක පෙක් කරලා තියෙනවා. එතනින් ක්ලික් කරලා නිකන් ගිහිල්ලා බලන්න කොහොමද දරුවන්ගේ රිසල්ට්ස් කියලා. මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. ඔයා මගේ මේ බලන වීඩියෝ එකේ හරි මගේ කලින් වීඩියෝ එකක හරි මෙහෙම පල්ලට ගියොත් පළවෙනි කමෙන්ට් එකෙන් පෙක් වෙලා තියෙන මෙන්න මේකට යන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට ඉතින් අද ඒවා විතරක් නෙමෙයි අවුරුදු 3ක් 4ක් පිටිපස්සට රිසල්ට්ස් 2000 3000ක් විතර මෙතන බලා ගන්න පුළුවන් මගේ දරුවන්ගේ. ඉතින් හැම ටාගට් ස්කෝර් එකක්ම මෙතන තියෙනවා. superior, proficient, competent, fluent ඔය හැම එකම තියෙනවා. සහ 68 62 හැම රටේම PR ගත්ත හැම රටේම කියන්නේ අර අපි අපේ දරුවෝ යන රටවල් වල PR ගත්ත එතකොට TR දාපු ස්ටුඩන්ට් වීසා ගියපු දරුවෝ දහස් ගානක රිසර්ච් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට හිතෙනවා නම් මට ඔයාගේ ජීවිතේ වෙනසක් කරන්න පුළුවන් කියලා අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න මම පෙන්නපු නම්බර් එකට. මේක තාමත් අමාරු එක්සෑම් එකක් නෙමෙයි. හරිම ලේසියෙන් ගොඩ දාන්න පුළුවන් එක්සෑම් එකක්. හරි ට්‍රික්ස් ටික හරි ටෙම්ප්ලේට්ස් ටික යූස් කරොත් ඉතින් එක්සෑම් එක අමාරුවෙන් කරන විදිහත් සමහරු කියලා දෙනවා. ඒකින්ද ටික පරිස්සම් වෙන්න ඔයාගේ PT කෝච්ව තෝරගන්නකොට. ඉතින් කවුරු හරි ඉන්ට්‍රස් නම් මේ පැකේජ් එක ගැන හොඳ ලකුණු ගානකට යන්න අවශ්‍යයි කියලා හිතනවා නම් පොඩි කාලෙකින් අනිවාර්යෙන් මේකට ටෙක්ස්ට් මැසේජ් එකක් දාන්න WhatsApp through කෝල් සාන්ස කරගන්න බැරි වෙන්න පුළුවන් මට. මොකද මම ඕස්ට්‍රේලියාවේ ඉන්න හින්දා ටයිම් ගැප් එකත් එක්ක සමහර විට ඔයා කෝල් කරන්නේ පාන්දර 2ට 3ට වෙන්න පුළුවන් මට. හරි ඒකින්ද මේ පුළුවන් නම් මේකට ටෙක්ස්ට් මැසේජ් එකක් දාලා තියන්න. මම අනිවාර්යෙන් ඔයාට රිප්ලයි කරනවා. මම ඒක මැසේජ් එකකටවත් රිප්ලයි නොකර ඉන්නේ නැහැ. ඒකින්ද පොඩ්ඩක් හිතලා බලලා හරි තමන්ගේ අනාගතය වෙනුවෙන් අපි අදම වැඩ කරන්න පටන් ගමු. හරි ඊළඟ වර්ෂන් එක විදිහට මම තෝරගත්තේ මේ PR වලට දාන ස්කෝර් කැටගරි එක. ඉතින් ඔයා 482 වල වීසා එකකින් ඉඳලා ඔයා ඊළඟට PR යන වීසා එක තමයි 186 වීසා කියන එක. හරි. ඒ කියන්නේ 482 එකේ ඉඳලා ඒක මේක කවුරුත් නිකන් නොදන්න කෙනෙක් නම් මේ 482 එහෙම කියන්නේ නම්බර්ස් වීසා නම්බර්ස්. හරි. 482 එකේ වැඩ කරලා අවුරුදු 2ක් හිටියට පස්සේ ඔයා මේ 186 කියන වීසා එකට එලිජිබල් වෙනවා. ඉතින් ඒක පර්මනන්ට් රෙසිඩන්සි තමයි 186 කියන්නේ. නම් එක ඒවා තිබ්බට ඔයා ඇප්ලයි කරන්න පර්මනන්ට් රෙසිඩන්සි වලට නම් අන්තිමට ඔයාට හම්බෙන්නේ එකම ප්‍රිවිලේජස් ටික එක නම්බර්ස් තියෙන්න පුළුවන්. හැබැයි ඒකේ පර්මනන්ට් රෙසිඩන්සි කියලා ගහලා තියෙනවා නම් ඔයා වැටෙන්නේ අර හැමෝටම හම්බෙන PR කැටගරි එකටම තමයි. හරි. ඉතින් ඒකේ ස්කෝර් එකත් හරිම ලේසි. හරි. ස්පීකින් 54යි, ලිස්නින් 47යි, රීඩින් 48යි, රයිටින් 51යි. ඉතින් අර කලින් අර 482 එකට තිබ්බ අඩු රික්වයර්මන්ට් එක මේ වෙද්දි ඒගොල්ලෝ විශ්වාස කරනවා ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා යම්කිසි ලෙවල් එකකට වගේ ඉංග්‍රීසි හදාගෙන නැති කියලා. මොකද එහෙම නැතුව PR එකක් දෙන්න ඒගොල්ලෝ පොඩ්ඩක් පසුබට වෙනවා. මොකද ඒගොල්ලොන්ට ඉංග්‍රීසි කතා කරගන්න අමාරු මිනිස්සු මේ රටේ පර්මනන්ට් රෙසිඩන්ස්ලා කරගන්න අවශ්‍යතාවයක් නැහැ වගේ දෙයක් තමයි මේකෙන් පෙන්නුම් කරන්නේ. ඉතින් ඒක ඇත්ත. අපි ඇවිල්ලා ඉන්නේ යාළගේ රටට. අපි යාළගේ භාෂාව පිළිබඳව යම්කිසි දැනුමක් හරි තියෙන්න ඕනේ. මොකද අපිටම ඒක හොඳයි. මොකද අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනකොට අපිට අපේ භාෂාවෙන් ගනුදෙනු කරන්න බෑ. එයාලගේ භාෂාවෙන් ගනුදෙනු කරන්න වෙන්නේ. ඉතින් ඒකින්ද තමයි මේ විදිහට ඒගොල්ලෝ අවුරුදු 2කට පස්සේ ඔයාගේ රික්වයර්මන්ට් එක ටිකක් අප් කරලා මේක ඉල්ලන්නේ. හරි. මෙතෙන්දි තමයි ගොඩක් අය අමාරු වෙටෙන්නේ. හරි. මෙතෙන්දි ගොඩක් අය අමාරු වෙටෙනවා. මොකද අර අවුරුදු දෙකම සමහර අය අල්ලපු රටේ අයත් එක්ක වැඩ කරනවා නම් සමහරුන්ට හින්දි පුළුවා. හරි. මේ ඉංග්‍රීසි වලට වඩා අනන්තවත් මට හම්බෙලා තියෙනවා. හරි. ඔය ගරාජ් වලට එහෙම යන අපේ කොල්ලෝ හරි. එතන ඉන්න ඉන්දියන් හරි බංග්ලාදේශ හරි කවුරු හරි සෙට් වෙච්ච ගමන් උන්ගේ භාෂාව ඉගෙන ගන්න. මොකද උන්ටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න උවමනාවක් නැහැ. අපේ උන්ටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න උවමනාවක් නැහැ. අන්තිමට උන්ට හින්දි පුළුවා මේ ඉංග්‍රීසි වලට වඩා. හරි. හොඳට මතක තියාගන්න. ඒකින්ද පුළුවන් තරම් අර කමියුනිටි එකත් එක්ක එන්ගේජ් වෙන්න මෙහි නේටිව් ස්පීකර්ස්ලත් එක්ක. එතකොට මේක ගන්න එක මහ ලොකු අමාරුවක් නැහැ. පුළුවන් නම් පැත්තකින් පොඩ්ඩක් ඉංග්ලිෂ් ක්ලාස් එකකටත් ජොයින් වෙන්න. ඔයාගේ බේසික් ඉංග්ලිෂ් ගොඩාක් අවුල් නම් මේ පොඩ්ඩක් ජොයින් වෙන්න. මම දන්නවා
සමහර දරුවෝ තමන්ගේ බයික් එක හරි තමන් ගාව තියෙන බඩු උකස් තියලා එක්සෑම් කරලා මෙහෙට ආපු කොල්ලෝ ඉන්නවා හරි හැබැයි කොල්ලෝ ලස්සන්ට ඒ අවුරුදු දෙකේ ඒ වෙච්ච ට්‍රබල් එක ගැන හිතලා වැඩේ ගොඩ දාන යන ඉන්නවා හැබැයි අර එකපාරම එක්සෑම් එක ගොඩ දාලා සල්ලි වලත් ගැටලුවක් තිබ්බේ නැතුව මෙහෙ ඇවිල්ලා ඉන්න අය චිල් එකේ ඉන්න අවුරුදු දෙක ඊට පස්සේ හැබැයි මේකට කරන්න උනාම 10 15 පාර කරන්න වෙනවා එක්සෑම් එක මේ ටාගට් එක ගොඩ දාන්න හරි නිව්සීලන්ඩ් PR හරි මේකත් ටිකක් ට්‍රිකී දෙයක් මොකද අපේ දරුවෝ ගොඩක් ඉන්නවා නිව්සීලන්ඩ් වල ගොවි පොළවල් වල ඉතින් මේ පැතිවල කතා කරන්න ඉන්නේ ඇත්තටම හරක් විතරයි හරිද පුදුම කට්ටක් කන කොල්ලෝ ඉන්නවා මට හම්බෙලා තියෙනවා ඉතින් මාර්ම ආඩම්බරයි සමහර කොල්ලොන්ගේ කතා ගැන හපුවම මෙහෙ ඇවිල්ලා මාර ගේමක් ගහලා ඒ කියන්නේ නිව්සීලන්ඩ් වල මං කියන්නේ කොහොම හරි PR එක දාගන්නවා ඉතින් එයාලට මම මතක් කරන්නේ එයාලට වැඩ කරන්න ලොකුවට වෙලාවක් නැහැ මේ PT වලට එහෙම මොකද ශිෆ්ට් එක ගත්තොත් පැය 12ක් 13ක් දවසම වැඩ ඊට පස්සේ ඉතින් ආයෙ මොනවත් නැහැ පොල්ලෙන් ගහුවා වගේ තමයි හරි අමාරුයි ඇඟට කියනවා ඉතින් වැඩ කරගන්න හරි අමාරුයි ඒකින් හින්දා නිව්සීලන්ඩ් ඇවිල්ලා ඉන්න කවුරු හරි ඉන්නවා නම් මේ 58 කියන ස්කෝර් එකට ලෑස්ට් වෙන්න ආපු දවසේ ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසි ලෙවල් එක මදි වගේ නම් නැත්තම් ඒ පියුනි හරි මොකක් හරි ඇප් එකක් දාගෙන මේක දිගටම ප්‍රැක්ටිස් කරන්න අතාරින්න එපා ඔයාලට හිතෙනවා නම් 58 ගන්න එක ටිකක් ගේමක් වෙයි කියලා හරි ඊළඟට තමයි මේ 189 190 491 කියන වීසා කැටගරි ටික ගැන මම කතා කරන්නේ මොකද මේක හැමෝටම වැදගත් වෙන දෙයක් නෙමෙයි මේක අර ස්කිල්ඩ් මයිග්‍රේෂන් කරන අයට නැත්තම් මෙහි ඉඳලා ස්කිල්ඩ් මයිග්‍රේෂන් වලට ඇප්ලයි කරන අයට වැදගත් වෙන දෙයක්. ඉතින් සුපීරියර් ඉංග්‍රීසි වලට මේ රික්වයර්මන්ට්ස් දෙක ගොඩක් වෙලාවට ඔයාලට ඕනි වෙනවා ඔයාගේ EOI එකට පොයින්ට්ස් ගන්න. හරි. මම මේ කියන කතාව දන්නවා කවුරු හරි ස්කිල්ඩ් මයිග්‍රේෂන් ඇප්ලයි කරලා තියෙනවනේ එහෙම දන්නේ නැත්තම් ඔයාලට මෙතනින් වීඩියෝ එක බලන එක නතර කරලා දාන්න පුළුවන්. ඉතින් ඔයා සුපීරියර් ඉංග්‍රීසි ගන්න නම් ඔයාලට ස්පීකින් 88ක් ගන්න ඕනේ, ලිස්නින් 69ක් ගන්න ඕනේ, රීඩින් 70ක් ගන්න ඕනේ, රයිටින් 85ක් ගන්න ඕනේ. හරි. ලේසි නෑ. හරි ලේසි නෑ. ඉස්සර තිබ්බ ඊච් 79 කියන රික්වයර්මන්ට් එක තමයි මේ සුපීරියර් ඉංග්‍රීසි වල දැන් මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ. ඊළඟ ප්‍රොෆිෂන්ට් ඉංග්‍රීසි මේක ඉස්සර ඊච් 65 තිබ්බ එක දැන් ස්පීකින් වලට 76ක් ඉල්ලනවා, ලිස්නින් වලට 58ක් ඉල්ලනවා, රීඩින් වලට 59ක් ඉල්ලනවා, රයිටින් වලට 69ක් ඉල්ලනවා. හරි. ඕක තමයි අලුත් කියන්නේ අලුත් නැහැ. දැන් අවුරුද්දකට වගේ කිට්ටු වෙනවා මේක වෙනස් වෙලා. ඉතින් ඒ වුණාට සමහරුන්ට තාම අවබෝධයක් නැහැ. සමහරු කතා කරන අය කියනවා මට 79 ඕනේ, මට 65 ඕනේ. මම එතකොට අහනවා මේක නේද ඕනේ, මේක නේද ඕනේ කියලා. එතකොට තමයි ඒගොල්ලෝ දැනගන්නේ මේ වගේ අප්ඩේට් එකක් ගිහිල්ලා තියෙනවා කියලා. මේ එක සුපීරියර් ඉංග්‍රීසි and ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි කාණ්ඩ වලට. හරි. මේකටම අදාළ වෙනවා අර මම කියපු අර PR එක දානකොට දාන එක කම්පියුටර් ඉංග්‍රීසි කියන එකත් මේකට අදාළ වෙනවා. මොකද ඔයාලට EOI එකක් දාන්න නම් at least ඔයාලට කම්පියුටර් ඉංග්‍රීසි අවශ්‍ය වෙනවා. හරි. ඒක අර කලින් එකේ කියවුණා කලින් අර වීසා එකේ රික්වයර්මන්ට් එකක් විදිහට කියවුණා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ ඒක. ඉතින් හැමෝටම thank you වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඉතින් අතාරින්න එපා ගේම දිගටම ගහගෙන යන්න. අර කිව්වා වගේ කාට හරි උදව්වක් අවශ්‍ය නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බලාගෙන හිටියට.